ඔයාලා ඒලියන්ස්ලා විශ්වාස කරනවද? NASA එතන ජීවයක් තියෙන පුළුවන් ඉඩකට තියෙන ග්‍රහලෝකයක් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. මේ තමයි K2-18b කියන ග්‍රහලෝකය. මේක ඇත්තට අපිට අලුත් ග්‍රහලෝකයක් නෙවෙයි. මොකද මේක හොයාගන්නේ 2015 කෙප්ලර් කියන දුරේෂ්. 2019 දී NASA හි Hubble Space Telescope එක මගින් මේකේ වායුගෝලයේ ජල වනස්පති තියෙනවා කියලා හොයාගෙනම තියෙනවා. ඒ වගේම 2023 දී James Webb Space Telescope එක මගින් මෙන්න මේ වායුගෝලයේ මෙතේන් සහ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා හොයාගෙනම තියෙනවා. 2025 නව පරීක්ෂණ වලට අනුව මෙන්න මේ වායු DMS සහ DMDS කියන වායුවන් දෙක තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මෙතන විශේෂම හේතුව වෙන්නේ මෙන්න මේ වායුන් දෙක නිකුත් කරන්නේ මුහුදු ජීවි. ඒ කියන්නේ මේ K2-18b කියන ග්‍රහලෝකයේ ඇතර මුහුදු ජීවි ඉන්න අපි බලමු. මේ K2-18b කියන ග්‍රහලෝකයේ පෘථිවිය වගේ දෙගුණයකට වඩා විශාල. ඒක තියෙන්නේ ආලෝක වර්ෂ 140ක් විතර අපිට වඩා දුර. මේක එර්ත් එකක් වගේ නිසා මේකට සුපර් එර්ත් එකක් කියලා හඳුන්වනවා. අපි පෘථිවිය සමන ඉර වටා ගමන් කරනවා කියන මේ ග්‍රහලෝකයටත් තියෙනවා වෙනම තාරකාවක්. ඒ K2-18 කියලා හඳුන්වන රතු වමන තාරකාව. මේ තාරකාවත් අපේ ඉරව. මේ ග්‍රහලෝකයට මේ රතු තාරකාව වටා ගමන් කරන්න පෘථිවි දින වලින් දින 33ක් ගත වෙනවා. මේක ලිහිල් හයිඩ්‍රජන් වායුගෝලයක් සහිත මුහුදු ජලයෙන් ආවරණයේදී මත පිටක් තියෙන නිසා මේකට හයිඩ්‍රජන් ග්‍රහලෝකයක් කියලා හඳුන්වනවා. 100%ක් ජීවයක් තියෙන බවට කීමට අපිට ප්‍රබල සාක්ෂි තාමත් හම්බ වෙලා නැහැ. ඔයාලා මොකද මේක හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න.